ඉතාමත් සාර්ථක ලෙස හදාගත්තු රෙසිපි එකක්. පෝෂ්‍යදායක වගේම ගොඩක් රසවත් රෙසිපි එකක්. අපි බලමු මේ පෝෂ්‍යදායක වගේම රසවරස රෙසිපි එක හදාගන්න මොනවද අවශ්‍ය කරන්නේ කියලා. මුං ඇට ග්‍රෑම් 150යි, කොස් ඇට ග්‍රෑම් 150යි, සුදු ලූණු, ඉඟුරු, මිරිස්, කරපිංචා, කරාබුනැටි, එනසාල් මේ ටික ගන්න. කොස් ඇටයි මුං ඇටයි පැය 4ක් හෝ පැය 5ක් අනිවාර්යයෙන්ම පෙගෙන්න තියන්න. කොස් ඇට ටික හීනියට කපා ගන්න. කොස් ඇට ටික හීනියට කපා ගන්න ලේසි අපිට පෙගෙන්න දාලා තිබ්බහම. දැන් කොස් ඇට ටිකයි මුං ඇට ටිකයි අපි ගත්තු අමුද්‍රව්‍ය ටික, ඒ කියන්නේ සුදු ලූණු, කරපිංචා, කරාබුනැටි, එනසාල්, ඉඟුරු, ගම්පිරිස් මේ ටික අපි දැන් පේස්ට් එකක් එන විදියට හදා ගන්න ඕනේ. ඒක නිසා බෙන්ඩර් කප් එකකට දාගන්න මේ සියලු දේම. ලුණු ටිකක් එකතු කරගන්න, කහ කුඩු එකතු කරගන්න, කෑලි මිරිස් එකතු කරගන්න, ගම්පිරිස් එකතු කරගන්න. මේ ටික දැන් හොඳට පේස්ට් එකක් එන විදිහට බෙන්ඩර් කරගන්න. මේ තියෙන්නේ මං හදාගත්තු මිශ්‍රණය. දැන් මේ ටික අපි වාෂ්පයෙන් තඹ ගන්න ඕනේ. කෙහෙල් කොලයක් උඩ හොඳට මේ විදිහට තුනී කරගන්න. ඒ කියන්නේ අඟල් භාග ප්‍රමාණය විතර මට්ටමට හොඳට තුනී කරගන්න. විනාඩි 25ක් තමයි මට ගියේ මේ ටික ස්ටීම් කරගන්න. මේ තියෙන්නේ මම ස්ටීම් කරගත්තට පස්සේ මං මේවා ලස්සනට රවුම් කපා ගන්නවා. ඒ කපා ගන්නම් මං ගත්තේ වීදුරුවක්. මේ වීදුරුවකින් ලස්සනට මේ විදිහට අපිට රවුම් කපා ගන්න පුළුවන්. අපි මිශ්‍රණය තුනී කරගන්නකොට උස අඟල් භාගයක් හිටින විදිහට තුනී කරගන්න. මොකද අපි මේ රවුම් කපලා ගන්නකොට හරිම ලස්සනකට ගන්න පුළුවන්. අඟල් භාගයේ උස හිටින විදිහට ගත්තම දැන් අපි මේ ටික බෙදගමු. බිස්කට් කුඩු ගත්තා, බිත්තරයක් ගත්තා. බිත්තරයට ලුණුයි ගම්පිරිසුයි එකතු කරගන්න. එකතු කරගෙන රස අනුව ලුණු එකතු කරගන්න. ගම්පිරිසත් ඔයාලා සැර ගොඩක් වැඩියෙන් කන්න කැමති නම් ගම්පිරිස් ටිකක් වැඩිපුර එකතු කරගන්න. මේ ටිකත් එකතු කරගෙන බිත්තරයයි හොඳට කලවම් කරගන්න. මේ ටික සූදානම් කරගන්න අතරතුරේ මම තෙල් ටිකක් රත් වෙන්න ලිපෙන් තියෙනවා. මට ගියේ මේ තෙල් ප්‍රමාණය විතරයි. මේ තෙල් ටික මම රත් වෙන්න ලිපෙන් තියලා ඊටු ටික සූදානම් කරගන්නවා. අපි දැන් කපාගත්තු මේ රවුම් හොඳට බිත්තර සාරුවල තවරන්න. බිත්තර සාරුවල හොඳින් දෙපැත්තම හොඳට තවරන්න ඕනේ. ඒ තවරලා බිස්කට් කුඩු වලත් හොඳට තවර ගන්න. බිස්කට් කුඩු වල නම් මම එකපාරයි බිත්තර සාරුවලයි තවරුවේ. ඔයාලට කැමති නම් දෙපාරක් හරි තවර ගන්න පුළුවන්. දැන් මම මේ ටික බිස්කට් කුඩු වල තවර ගන්නවා. මේ රෙසිපි එක පෝෂ්‍යදායකයි වගේම තමයි ගොඩක් රසවත්. ඉදිරියේදී එන උත්සව අවස්ථාවලදීත් මේ රෙසිපි එක හදලා ඔයාලට රස බලන්න පුළුවන්. අනික අරගෙන තියෙන්නේ මුං ඇට 150කුත් කොස් ඇට 150කුත් තමයි අරන් තියෙන්නේ. ලොකු වියදමක් ගිහිල්ලා නැහැ. නමුත් ගොඩක් පෝෂ්‍යදායක මෙන්ම ගොඩක් රසවත් ලෙස මේ රෙසිපි එක හදලා තියෙනවා. ඔයාලත් මේ විදිහට හදලා රස බලන්න. එතකොට ඔයාලටම තේරෙයි මේ අමුද්‍රව්‍ය දෙකෙන් කොයිතරම් රසකට මේ රෙසිපි එක අරගෙන තියනවද කියලා. මේ ටික බැද ගන්නකොට තෙල් හොඳට රත් වෙලා තියෙන්න ඕන. එතකොට අපිට විනාඩි 2ක් තමයි යන්නේ සම්පූර්ණයෙන්ම එකක් බැද ගන්න. ඒ කියන්නේ එක පැත්තක් විනාඩියයි. එතකොට විනාඩි 2යි යන්නේ මේ සම්පූර්ණම එකක් බැද ගන්න අපිට. අනිවාර්යයෙන්ම තෙල් හොඳට ඔයාලා රත් කරගෙන තියෙන්න ඕනේ.
මං හදාගත්තු ටික දැන් මම බැදගෙන ඉවරයි. ඔයාලට මම මේකක් කඩලා පෙන්නන්නම් මැද ඇවිල්ලා තියෙන විදිහ. ඔයාලම මේ රෙසිපි එක හදලා රස බලන්න. එතකොට ඔයාලටම තේරෙයි මේ රෙසිපි එක කොයිතරම් රසවත් ලෙස ඇවිල්ලා තියනවද කියලා. හරිම රසයි. අනිවාර්යයෙන්ම ඔයාලට ලොකු වියදමක් යන්නෙත් නැහැ. ඒක නිසා අනිවාර්යයෙන් එකපාරක් හරි හදලා රස බලන්න. ආයෙත් ලස්සන දවසකින් මුණ ගැහෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.